සුබ දවසක් හැමෝටම. අදත් මං ආවේ පුංචි වීඩියෝ එකක් අරගෙන. මේ තියෙන්නේ ෆ්ලෑෂ් පැලයක්. මේ වගේ කප් වල පැල ඉඳුවහම අඩු ඉඩක වැඩි පැල ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ඒ වගේම ඒවයි මුල් එහෙමත් හොඳට හැදෙනවා. මේ තියෙන්නේ එහෙම හදාගන්නපු පැලයක්. පැලත් හොඳට හැදෙනවා. ඒ ක්‍රමයක් ගොඩක් සාර්ථකයි. ඊට අමතරව මේ වගේ ඉටි බෑග් වල පැල ඉඳුවහම ඒවයිත් පැල හොඳට හැදෙනවා. මේ මුල් එහෙමත් ඒවයි හොඳට ඇදිලා තියෙනවා. පැලත් හොඳට හැදෙනවා. මේත් ඒ වගේ පැලයක්. මේක ෆ්ලෑෂ් එකක්. ඒකේ අර පුංචි පැලයකුත් හැදිලා තියෙනවා. මුල් එහෙමත් හොඳට තියෙනවා. ඒ වගේ මේ ඒව ගැලෙව්වම මේ මුල් එහෙම හොඳට හැදිලා තියෙනවා. මම මේ විදියට හදන්න පුරුදු වුණේ YouTube එකේ වීඩියෝ බලලයි. ඔයාලත් මේ විදියට හදලා බලන්න. මේ ක්‍රම දෙකම ගොඩක් සාර්ථකයි. නැවත වීඩියෝ එකකින් මම ඔයාලව මුණ ගැහෙන්නම්. මගේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. බුදු සරණයි හැමෝටම.